මම විෂ්ණු මම LGBT කමියුනිටි මම වවුනියා ඉඳලා ඇවිල්ලා ඉන්නේ කට්නායක ඇවිල්ලා දැන් මා අවුරුදු 7ක් ඉස්සෙල්ලා මං ගියා මේ පවර තමයි කලින් මේ ඉස්සෙල්ලා ගිහිල්ලා ඒකට පොට්ටක් අර මේ අපි කොහොමද මේ LGBT කමියුනිටි ඒ ඉතින් එයාලා හොඳට අපිට ඉඳලා ගොඩක් වැඩ ගන්නවා අපිට පඩියක් හම්බෙන්නේ පොඩියෙන් 1500ක් තමයි අපිට හම්බෙන්නේ මා බලනකොට කොහොමද කෙල්ල මේ කොල්ලා වගේ කියලා කොහොම හරි අපි කොයි හරි අර මාන්සි වැඩකට තමයි දාන්නේ දාලා අපිට ඒ පඩියට අඩුයින් තමයි අපි බලලා මේ ඩෙන්ටිටියත් බලලා අපිට හම්බෙන පඩියකට අඩු වෙලා දෙන්නේ 1500ක් කියලා 1200ක් දීලා තියෙන්නේ 1300ක් දීලා තියෙන්නේ එහෙම බලලා මගේ ෆ්‍රෙන්ඩ් කියලා කිව්වා ඔයා මේව ඉන්නේ නැතුව ගාමන් වලට යන්න ගාමන් වලට ගිහිලා පොටක් බලන්න ඔයා ගන්න ඕන මිෂන් එකක් මාන්න දන්නවා මං ජම්බර් කෙනෙක් වෙලා දිමුණා වවුනියා ඉන්නකොට ඒකින් පඩි අඩු කියලා තමයි මේකට ඇවිල්ලා පඩි පොටක් වැඩිනේ කියලා මේකට ඇවිල්ලා ඉන්නවා ඒකට ගාමන් වලට ගියා ඉස්සල්ලා මං ගියේ කමන්නේ නේ ගාමන් වලට ගියා බ්‍රාටෙක්ස් එකට ගියා ඉස්සල්ලා මං බ්‍රාටෙක්ස් එකට ගිහිල්ලා ඉන්ටර්විව් එකට එතනින් කොලයක් දුන්නා ඔක්කොම සිංගල මට සිංගල දන්නේ මට මේ යාළුවා එක්කෙනෙක් හිටියා එයා මාව බලනකොට කොල්ලා වගේ ඉඳලා ෆෝම් ඔක්කොම එයා තමයි පුරවුවේ පුරවලා මාව කොල්ලා කියලා තමයි පුරවලා තිබුණේ මටත් දන්නේ මට එච්චර සිංගල දන්නේ නෑනේ ඒ ඉතින් මටත් දන්නේ එයා කොල්ලා කියලා තමයි ලියලා තිබුණේ ඉස්සල්ලා අර සර් මට කිව්වා ඔයා කොල්ලද කෙල්ලද කියලා ඒවා මං කිව්වා ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා හරි කියලා මා අර ෆෝම් එකට කපලා කෙල්ලෙක් කියලා දෙම්මා දාලා පස්සේ මාව සිට් රූම් එකට එක් කරන ගියා සිට් රූම් එකේ එක් කරන ගියාට පස්සේ මිස් එව්වා ඔයා කවුද කියලා මං කිව්වා මං ට්‍රාන්ස්ජෙන්ඩර් ඔයා මේ අපි වගේ තමයි මෙතනින් වැඩ කරන අයත් ඉන්නවා එයාලා වගේ තමයි මාත් කියලා එයා හොඳට බලාගෙන කිව්වා ඔයා පොටක් මේ අතුලට එන්න පුළුවන්ද කියලා මං කිව්වා එයි කියලා නෑ නෑ පොටක් එන්නකෝ කියලා අතුලට එක් කරන ගියා අතුලට එක් කරන ගිහිලා රෙදි ඔක්කොම ගලවන්න කිව්වා මාව එච්චර මේව වුණා මට අර කියන්නත් බෑ මං එවිල්ලා එතන ගලවන්න කියලා මම ඔක්කොම රෙඩ්ස් ඔක්කොම උඩත් පෙන්නන්න කිව්වා යටින් පෙන්නන්න කිව්වා ඔක්කොම පෙන්නන්න කිව්වා අර පෙන්නන්න කියලා මං යාළුවාට එවිල්ලා යාළුවා පස්සගෙන අඬුවා මේම වුණා මාව ගත්තත් නෑ මොනවත් නෑ එච්චර ඒකින් DM උත් හිටියා අද ඒ දවස් වලින් ඊයම හිටියා එයාත් කිව්වා එයා ආවේ නැහැ එයා ආවට පස්සේ ඔයාව ගන්නවා කියලා ඕන මිෂන් එකක් මාන්න දන්නවද කියලා ඒවා මං කිව්වා ඕන මිෂන් එකක් මට මාන්න දන්නවා දෙන්න මම මාලා පෙන්නන්නම් කියලා ඔක්කොම මාලා පෙන්නුවා හරි කියලා ඔක්කොම මට හරි කියලා එයාත් සයින් කරලා ඔක්කොම දීලා දුන්නාට පස්සේ මට කිව්වා ඔයා මේ අද නෙමෙයි එයා මේ හෙට නැත්තම් බදාදා ආවට පස්සේ ඔයාත් එන්න කියලා කිව්වා එච්චරයි කිව්වේ ආයෙ මං ගියා අර මිස් කියලා තිබුණේ මෙයා මේම දාලා තියෙන්නේ මේ එයාගේ අපි කොහොම මං මං මේ කොල්ලනේ කොහොමද අපි ජොක්කනේ අඳින්නේ ජොක්කා දාලා තියන්නේ ඒව කියලා තියෙන්නේ ඒකත් කියලා අර නේස් කෙනෙක් කියලා HR මිස්ටර් කියලා HR මිස් කියලා තියෙන්නේ සර්ට කියලා ඔක්කොම මට එච්චර ලැජ්ජ වෙලා එතනින් ඉඳලා මං ආවට පස්සේ මං මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නේ මට ඉස්සෙල්ලා ගියේ ඒකට තමයි අර මේ ගාමන් වලට තමයි ඉස්සෙල්ලා ගියේ ඒකට මේව වුණා මේම වෙනවා කියලාවත් දන්නේ නැහැ මට එයි මගේ ගමට එහෙම කවදාවත් මට එහෙම වෙලාත් නැහැ එහෙම වුණත් නැහැ එයි මාන්න දන්නව නම් ගන්නවා ඔක්කොම බලනවා මාන්න දන්නව නම් කොහොමද මාන්නේ කියලා බලනවා ස්පීඩ් එක මොකද්ද එහෙම කියලා බලාපොරොත්තුෙන් එහෙම දාලා අපි ඔක්කොම ගන්නවා මේ ආවට පස්සේ මොකද්ද බලන්නේ කියලා ඇත්තටම මටත් දන්නේ නේ මං එහෙම කියලා මං කියලා SUML එකේ මිස් එකට කිව්වා මේම වුණා කියලා එයාලා ගින් කිව්වා එහෙම එයාලා කරන්න බැරිනේ එහෙම කියලා පොලිස් ස්ටේෂන් එක කරන කියලා නේස්ට් ටේක් කරන කියලා නේසුත් කිව්වා නෑ මං බැලුවම නෑ කියලා එතනින් පොටක් මේ වුණා
ඊට පස්සේ මේ මාව මේ උසාවියකට දෙන් යාව මේ දාලා තියෙන්නේ. ඔව් මම කියන්නම් මිස්ටර් මෙයාගේ ලැන්ග්වේජ් එක ප්‍රශ්නයක් නිසා ඔව් ඇත්තටම මේ මෙයා ඔය බ්‍රාටෙක්ස් කියන ආයතනය බ්‍රාටෙක්ස් කියන ආයතනයට ඉන්ටර්විව් යනවා. ඉන්ටර්විව් ගියාට පස්සේ සාමාන්‍යයෙන් ක්‍රමවේදය ඇවිල්ලා මේ ඩොකියුමන්ට්ස් සහ මූලික දේවල් චෙක් කරාට පස්සේ සික් රූම් එකට දාලා එයාලගේ ඇස් පේනවද කන් ඇහෙනවද කියන දෙක චෙක් කරනවා. සාමාන්‍යයෙන් ෆැක්ටරි එක කරන්නේ ඒ වගේ ක්‍රමවේදයක් තමයි. එතකොට මේ කියන ළමයා සික් රූම් එකට දැම්මට පස්සේ අර ගැහණු පිරිමි කියන එක අර පිරිමි කියන එක කපලා ගැහණු කියලා දාලා තියෙනකොට සහ ඩොකියුමන්ට්ස් බැලුවම ගැහණු කියලා ඩොකියුමන්ට්ස් තියෙනකොට මේ නර්ස්ට ඇති වෙනවා ප්‍රශ්නයක් මේක මොකද්ද කියලා බලන්න ඕනි කියලා. එතකොට නර්ස් මොකද්ද කරන්නේ මේ කෙනාව මේ ළමයාව ඇතුළට අරගෙන සම්පූර්ණ ඇඳුම් ගලවලා මෙයාව චෙක් කරනවා. එතකොට ඒක තව කෙනෙක් එක කීකේ හිනත් වෙවි තමයි මේක කරලා තියෙන්නේ. එතකොට මෙයා මේ ළමයා දන්නේ නැහැ. ඇත්තට මේකද ක්‍රමවේදය. ෆැක්ටරියකට ගියාම මෙහෙම කිව්වම මේව බලනවද නැද්ද කියලා වගේ එයාට සැකයක් ඇති වෙනවා. එතකොට ඒක නර්ස් කෙනෙක් බලන ගැහණු කෙනෙක් නර්ස් ගැහණු කෙනෙක් එයා තමයි මේක චෙක් කරලා බලන්නේ. ඉතින් නර්ස් කෙනෙක් කොහොම නර්ස්ලා දන්නවා මේ තියෙන මේ සිටුේෂන් සම්බන්ධව. අනික එයා ඊටාම සීනියර් නර්ස් කෙනෙක්. එතකොට මේ නර්ස් මේක බලලා මේ මුණාට පස්සේ මේ සිද්ධිය අපිට වාර්තා වුණාට පස්සේ අපි වහාම පොලිසිය පැමිණිල්ලක් දානවා. එතකොට මේක ක්‍රිමිනල් කේස් එකක් ඇටි තමයි අපි දන්නේ. මෙයාට බරපතල විදිහට සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් වුණා කියන එක. එහෙම නැත්නම් මේ එයාට ලිංගික හිංසනයක් වුණා කියන එක උඩ තමයි අපි මේක පොලිසියට ගෙනියන්නේ. එතකොට පොලිසියෙන් වහාම ක්‍රියාත්මක කළා. ඒ මොහොතේම ෆැක්ටරියට ගිහිල්ලා නර්ස්ව ඇරස්ට් කරනවා. ඇරස්ට් කරලා අපි මේකට මේ වෙනකොට උසාවියේ නඩුවක් යනවා මෙයාට වෙච්ච සෙක්ෂුවල් හැරස්මන්ට් එක සම්බන්ධව. ඉතින් අපි මේ මෙතෙන්දි කියන්න උත්සාහ කරේ මෙච්චර දියුණු සමාජයක මේ සිද්ධිය වෙලා තාම මාස දෙකයි තුනයි මාස 3ක් වෙන්නේ මේ සිද්ධිය වෙලා මේ ඊටාම මෑතක සිද්ධ වෙන්නේ. එතකොට මෙච්චර දිනු සමාජයක දන්නේ නැහැ මේ වගේ මේ සේවකයෙකුට සලකන්නේ කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම මේ ශ්‍රමිකයන් වැඩට ගියාට පස්සේ බරපතල මේ ටෙන්ෂන් එකක් තියෙනවා හැම කෙනාටම. මේ වගේ සේවකයෙකු කොහොමද මේ කියන්නේ ඇත්තටම නිෂ්පාදන ක්‍රියාවලියට දැන් මේ ළමයා පැහැදිලිවම කිව්වා එයා මැෂින් ඔපරේටර් කෙනෙක් හැටියට එයා ජම්පර් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ජම්පර් කියන්නේ ඇත්තටම ෆැක්ටරියක මැෂින් 15ක් තියෙනවා නම් ඒ 15ම මහන්න පුළුවන් නම් ඒක ඔපරේට් කරන්න පුළුවන් නම් තමයි ආ ජම්පර් කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ ජම්ප් කියන හැම මැෂින් එකකම පැනලා මම කියන්නේ තනින් තනට මාරු වෙවි යාට මහන්න පුළුවන්. ඒකට එවැනි හැකියාවක් තියෙන ස්කිල් තියෙන වර්කර් කෙනෙක් ඒ ෆැක්ටරියේ ප්‍රොඩක්ෂන් එකට ඕන තරම් සපෝට් එක ගන්න පුළුවන් සහාය ගන්න පුළුවන් සේවකයෙක්ගේ මේ ලිංගික අනන්‍යතාවය සම්බන්ධව ප්‍රශ්නයක් මතුවලා ඒක හිටපු නර්ස්ට එයා ඊටාම නරක විදියට මේ ළමයට ට්‍රීට් කරනවා. ඒකත් එක්ක අපි මේ කේස් එක ෆයිල් කරලා ඉස්සරහට කරගෙන යනවා. එතකොට මේක ඒ ෆැක්ටරි විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. බොහෝ ෆැක්ටරි වල තවමත් මේ ට්‍රාන්ස්ජෙන්ඩර් සේවකයන් ගියාට පස්සේ යාළුවෝ වැඩට ගන්නෙ නෑ එක්කෝ. ගන්න ගියාට පස්සේ දහසක් ප්‍රශ්න අහනවා. නොගන්න බලාගෙන තවත් අපස්සාටපත් කරන ප්‍රශ්න අහනවා. ඔවුන් හරවල එවනවා. ඔවුන්ට සමාන වැටුප් ගෙවන්නේ නැහැ. සමාන වැඩට අසමාන විදියට වැටුප් ගෙවනවා. ඔවුන්ගේ ඩෙන්ටිටි එක චෙක් කරලා බලලා ඊටාම නරක විදියට වැටුප් කප්පාදු කරනවා. ඒ වගේ බරපතල ප්‍රශ්න මේ වෙනකොට මේ වර්තමානයේ අද දවස වෙනකොටත් ගාමන්ට් ෆැක්ටරි වල විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාපවල ගාමන්ට් ඇතුළු අනිකුත් සියලුම ෆැක්ටරි වල තියෙන බරපතල ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි අපිට මතු කරන්න අවශ්‍ය උනේ. මේව ඊටාම නරක විදියට මේ වෙනකොටත් පවතින දේවල් නිසා.